මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන මෙම වේල්ල කොත්මලේ වේල්ලෙන් පසු හමුවන වේල්ලයි. මෙම පොල්ගොල්ල ජලාශය මහවැලිගඟෙන් පෝෂණය වන අතර පොල්ගොල්ල හැරවුමෙන් පසු මෙම ජලය කිලෝමීටර 8ක් දිග උමං මාර්ගයක් ඔස්සේ උකුවල විදුලි බලාගාරයට ගෙන ගොස් එහිදී මෙගාවොට් 40ක විදුලි බලයක් නිපදවනු ලබයි. ඉතිරි ජලයෙන් කොටසක් බෝවතැන්න, මොරගහකන්ද, කලාවැව ආදී ජලාශ ඔස්සේ රජරට පෝෂණය කරන අතර අනෙක් ජල කොටස වික්ටෝරියා ජලාශයට මුදා හරියි. 1970 වර්ෂයේදී සෑදීමට පටන්ගත් මෙම වේල්ලේ කටයුතු 1976 වන විට අවසන් කොට 1976 ජනවාරි 8 වන දින ජනතා අයිතියට පත් කරන ලදී. මෙම වේල්ල උසින් මීටර 14.6ක්ද පළලින් මීටර 144ක්ද වෙනවා. යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ පළවෙනි නිමැවුම වන මෙම පොල්ගොල්ල වේල්ල ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයේ විශිෂ්ට සන්ධිස්ථානයක් වනු ඇත. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සියලු දෙනාටම සුබ දවසක් වේවා.